ඉතින් හිතවතුනි, ඔයා දන්නවද පෘථුවේ තියෙන එකම එක රේඛාවක් මුළු ලෝකෙම ඉරණම්ම තීරණය කරනවා කියලා? අපේ ලෝකේ මහා ශිෂ්ටාචාරවල උපතේ ඉඳන් බර්මියුඩා ත්‍රිකෝණය අභිරහස් අතුරුදහන් වීම දක්වා ජේසුස් වහන්සේගේ මරණයේ ඉඳන් ලෝකේ පළමු පරමාණු බෝම්බ ප්‍රහාරය දක්වා මේ හැම සිද්ධියක්ම සිද්ධ වෙන්නේ එකම මාවතක කියලා. ලෝකයේ දියුණුම විද්‍යාඥයන්ටවත් පැහැදිලි කරන්න බැරි গুপ্ত විද්‍යාඥයන් බීතියෙන් සලිතවන පෘථිවිය අක්ෂාංශ 33 කින රේඛාවේ සැඟවුණු මරණීය රහස අද හෙළි වෙලා තියෙනවා. ඉතින් හිතවතුනි, වීඩියෝ එක අවසාන තප්පර වෙනකන් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් මීඩියම් YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා අපට ශක්තියක් වෙන්න කියලා ඔයාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. මොකද ඔයා මේ වීඩියෝ එක අහනවා නම් ඔයාගේ ලෝක දැක්ම අනිවාර්යෙන් සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. ඔයත් එක්ක කතා කරනවම තාරක තරංග මොරවක. ඉතින් ලෝක සිතියම දිහා අපි බලනකොට අපට පේන්නේ සාගර රටවල් විවිධ මායිම් විතරයි. හැබැයි ජියෝග්‍රැෆි වලදී භූගෝල විද්‍යාවේදී පෘථිවිය වෙන් කරලා හඳුනා ගන්න ප්‍රධාන රේඛා පද්ධති දෙකක් භාවිතා කරනවා. ඒවා තමයි අක්ෂාංශ සහ දේශාංශ. ඉතින් අද අපි කතා කරන්නේ උත්තර අක්ෂාංශ 30 33ත් අතර කලාපේ. සරලවම කිව්වොත් සමකයේ ඉඳන් උතුරට අංශක 30ක් සහ 33ක් අතරින් පිහිටි මේ රේඛා දෙක අතර කලාපයේ ලෝක ඉතිහාසයේ සුවිශේෂී මාවතක් විදිහට තමයි සැලකෙන්නේ. සමහර පර්යේෂකයෝ කියන්නේ මේක හුදෙක් සිතියමක ඇඳපු රේඛාවක් නෙමෙයි. පෘථිවියේ තියෙන ශක්ති ප්‍රවාහය එනර්ජි වර්ටෙක්ස් එක ගලා යෑමේ සිතියමක් කියලා. හිතවතුනි, ඉතින් මේ කලාපයේ යම්කිසි සිදුවීම් මාලාවක් සිදු වෙලා ඇතිනේ. ඇත්තටම මේ සිදුවීම් එකින් එක බලනකොට මේවා අහම්බකාරී සිදුවීම් නෙමෙයි. අක්ෂාංශ 30 33ත් අතර කලාපයේ සිදු වූ හිතාගන්න බැරි අద్భుත සිදුවීම්, අභිරහත් සිදුවීම් එකිනෙකට අපි ගලපලා බලමු. ශිෂ්ටාචාරවල උපත ගැන අපි මුලින්ම කල්පනා කරොත් human civilization එකේ මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ආරම්භය දෙස කල්පනා කරපුවම ලෝකේ ප්‍රධානතම පැරණිතම කෘෂිකර්මීය ශිෂ්ටාචාර 4ක් බිහි වෙලා තියෙනවා. මේක බිහි වෙලා තියෙන්නේ මේ අක්ෂාංශ 30 රේඛාවට ආසන්නයි. ඇත්තටම මේක පුදුමයක්. මේ ශිෂ්ටාචාර තමයි සුමේරියානු ශිෂ්ටාචාර, පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරය, ඉන්දු නිම්න ශිෂ්ටාචාරය සහ චීන ශිෂ්ටාචාරය. සුමේරියන් සිවිලයිසේෂන් එක යුප්‍රටිස් සහ ටයිග්‍රීස් කියන ගංගා ආශ්‍රිතව ඇති වුණු සාරවත් චන්ද්‍රවංකයක පිහිටලා තියෙනවා. රෝදය, ලේඛන කලාව, තාරකා විද්‍යාව ලෝකෙටම හඳුන්වලා දුන්නේ මේගොල්ලන්ගේ නිජබිමේ උතුරු අක්ෂාංශ 30 33ත් අතර කලාපයේ මත පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරය නයිල් නදිය ආශ්‍රිතව ගොඩ නැගුණා. ඉතින් මේ ශිෂ්ටාචාරයක් පිහිටලා තින්නේ හරියටම අපි කිව්වේ රේඛාව මත. තුන්වෙනි ශිෂ්ටාචාරය තමයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. මොහෙන්දජාරෝ සහ හරප්පා වගේ දියුණු නගර බිහි වුණේ වර්තමානයේ පාකිස්තානයේ සහ ඉන්දියාව වැටිලා තින්නේ ඔය කියන අක්ෂාංශ 30 සීමාව ඇතුලේ. අංක 4 විදිහට චීන ශිෂ්ටාචාරය, Ancient Chinese Civilization එක. විශේෂයෙන්ම හිතවතුනි ගියන්ෂු ශිෂ්ටාචාරයේ පිහිටලා තියෙන්නේ මේ අద్భుත අභිරහස් රේඛාව දිගේ. ඉතින් මේ කරුණ එක බලනකොට මේ ශිෂ්ටාචාර 4ම එක පෙළට එක රේඛීයව පිහිටලා තියෙන්නේ. අතීතයේ මේ මිනිස්සු මේ කලාපයේ තියෙන සාරවත් බව, පාරිසරික හිතකාමී බව හොඳින් හඳුනාගත්ත හින්දා පැරණිතමයන් කොහොමද මේ රේඛාව මැනීම් කළේ? මීළඟට ඉතින් කතා කරන්නේ පිරමීඩ සහ ආලෝකයේ වේගය. Pyramid and Speed of Light. මේක ඉතාමත් අద్భుත කතාවක්. ඊජිප්තුවේ ගීසාහි මහා පිරමීඩය, Great Pyramid of Giza පිහිටලා තියෙන්නේ උතුරු අක්ෂාංශ 29.979.2.4.5.8 අක්ෂාංශ n වල. ඉතින් මේ අක්ෂාංශයේ විදිහට හොඳින් බලපුවාම භෞතික විද්‍යාවට අනුව ආලෝකයේ වේගය Speed of Light තප්පරයට මීටර 299 792 458 Great Pyramid of Giza නිර්මාණය කරපු අක්ෂාංශය ආලෝකයේ වේගයයි අතර තියෙන අංක දෙකේ සමානකම ඇත්තටම අහම්බයක්ද? පිරමීඩ නිර්මාණය කරපු අපේ අතීතතමය ආලෝකයේ වේගය සහ පෘථිවියේ අක්ෂාංශ පිහිටීම හරියටම දැනගෙන හිටියද? ඉතින් මෙහෙමත් බලනකොට පෘථිවියේ අක්ෂාංශ 30 සීමාවට ඉතාමත් ළඟින් තමයි පිරමීඩ නිර්මාණය වෙලා තියෙන්නේ. පිරමීඩ මුදුනේ ඉඳන් අහස බලපුවාම ඔරායන් තාරකා පන්තියේ තරු වලට ඉතාමත් සමපාත වෙනවා කියලා තමයි විද්‍යාඥයෝ තීරණය කළා තියෙන්නේ. ඔතනින් ඉතින් අපිට ලංකාවට යන්නම වෙනවා.
ලංකාවේ අනුරාධපුරයේ පිහිටි. මහා දාගැබ් තුනෙත් මුදුන ඔරයන් තාරකා පන්තියට සමපාත වෙන. අක්ෂාංශ ගැන කතා කරනකොට විශේෂ හෙළිදරව්වක් ලංකාවේ පළමු වතාවට අපි කතා කරලා තියෙනවා. ලංකාව මත පිහිටි අක්ෂාංශ දේශාංශ හරියටම ගණනය කළා තමයි මෙන්න මේ වීඩියෝ එක ඔයාට ගෙනල්ලා තියෙන්නේ. ඇත්තටම මේක වෙනම වීඩියෝ එකක් විදිහට ඔයා මේ වීඩියෝ එක අවසානයෙන් බලන්න. මොකද මේ දැනුම ඔයාට අනිවාර්යෙන් වටින හින්දා. මේ වීඩියෝ එක අන්තිමට ක්ලික් කරලා බලන්න පුළුවන් විදිහට මේ තම්බ්නේල් එක ඔයාට දාන්නම්කෝ. මොකද මේ ගැනත් කිව්වොත් අපේ වීඩියෝ එක ගොඩක් දිග්ගැස්සෙනවා. මෙන්න මේ වීඩියෝ එක ඔයාට පේන උඩ කාඩ් එකේ තියෙන වීඩියෝ එක වෙනමම වීඩියෝ එකක් විදිහට මේ වීඩියෝ එක අවසානයේ අනිවාර්යෙන් ඔයා බලන්න. ඊළඟ සුවිශේෂී කතාව තමයි මල මුහුද සහ අශ්ව අක්ෂාංශය. මේ රේඛාව දිගේ හම්බෙන තවත් සුවිශේෂී ස්ථානයක් තමයි මල මුහුද, The Dead Sea එක. මේක තමයි පෘථුවියේ ගොඩබිම් මට්ටමේ පහත්ම ස්ථානය කියලා හඳුන්වන්නේ. මල මුහුදේ තියෙන අධික ලුණු සාන්ද්‍රණයේ හින්දා කිසිම ජීවියෙක්ට මේ ආශ්‍රිතව ජීවත් වෙන්න බෑ. ඒ විතරක් නෙවෙයි නාවික ඉතිහාසය ගත්තාම ඔය අක්ෂාංශ 30 35 අතර කලාපය හඳුන්වන්නේ හෝස් ලැටිටියුඩ් අශ්ව අක්ෂාංශය කියලා. විද්‍යානුකූලව ගත්තොත් මේ කොටසේ වායුගෝලීය පීඩනය ඉතාමත් ඉහළයි. ඒ කියන්නේ සුළඟ ඉතාමත් අඩුයි. පෞරාණික යාත්‍රා, ඒ කියන්නේ රුවල් නැව් වගේ දේවල් මේ ප්‍රදේශයේදී සති ගාණක් නතර වෙලා තිබුණා. ඒ අවස්ථාවල නැව්වල බර අඩු කරන්න වගේම ඉතිරුණ ජලය තවත් සුරක්ෂිත කරන්න නාවිකයන් තමන්ගේ අවශ්‍යතා සඳහා රැගෙන ආපු අශ්වෙන් මුහුදට දැමීම සිදු වුණා. ඇත්තටම ජලය අවශ්‍යයිනේ සුළඟ නැති හින්දා. නැව කොච්චර ප්‍රමාද වෙයිද දන්නේ තමන්ගේ අවශ්‍ය ගමනාන්තයට ළඟා වෙන්න. අතීතයේ සිටව මරණය වගේම හිතාගන්න බැරි අභිරහස් බැඳිලා තිනවා කියලා මේ தත්ත්වයේ එක සාක්ෂියක්. ඊළඟට වට කියන්න ඕනේ කතාවක් තියෙනවා බර්මියුඩා ත්‍රිකෝණය සහ යක්ෂයාගේ මුහුද ගැන. ඔයා දන්නා අපි බර්මියුඩා ත්‍රිකෝණය ගැන නම් පොඩි කාලේ ඉඳන් අහලා තියෙනවා. මේ ගැන විශේෂ වීඩියෝවක් ඔයාට උඩ පේන කාඩ් එකෙන් කතා කරලා තියෙනවා වීඩියෝ එක අවසානයේ. ඒ කාඩ් එකෙන් උඩ පේන වීඩියෝ එකේ නම සඳහන් වෙන කොටස ක්ලික් කරලා බලන්න පුළුවන්. ඉතින් අභිරහස් පිරුණු බර්මියුඩා ත්‍රිකෝණය පිහිටලා තින්නේ මේ අක්ෂාංශ පිහිටීමේ රේඛාව ආශ්‍රිතව. ඔයා දන්නවා බර්මියුඩා ත්‍රිකෝණය ආශ්‍රිතව නැව් ගුවන් යාන අභිරහස් විදිහට අතුරුදහන් වීම ගැන ලෝකේ ප්‍රසිද්ධියක් උසුලන ස්ථානයක්. හැබැයි ඔයා දන්නවද ලෝකයේ අනිත් පැත්තේ මේකට සමාන තවත් ස්ථානයක් තියෙනවා කියලා. ජපානයේ අසල තියෙන යක්ෂයාගේ මුහුද Dragon's Triangle පුදුමයකට වගේ මේක පිහිටලා තියෙන්නේ අක්ෂාංශ 30 රේඛාව මත. ඉතින් මේ ස්ථාන දෙකේ චුම්බක විෂමතා මැග්නටියුඩ් ඇනෝමලිස් පවතින හින්දා මාලිමා යන්ත්‍ර නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ විතරක් නෙමේ ටිබෙටේ පිහිටි පූජනීය කෛලාශ කූටය. මේ ගැනත් සුවිශේෂී වීඩියෝ එකක් උඩ පේන කාඩ් එකෙන් ඔයත් එක්ක කතා කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ ලෝකයේ උසම කන්ද කියලා හඳුන්වන එවරස්ට් කන්ද මේ අක්ෂාංශ කලාපයේම පිහිටලා තිබීම සුවිශේෂී කාරණාවක්. බොහෝ දෙනෙක් කෛලාශ කන්ද හඳුන්වන්නේ පෘථුවියේ අක්ෂාංශය ඇක්සස් මුන්ඩි කියලා. ඔයා දන්නවද මරණීය 33 වෙනි සමාන්තර රේඛාව ගැන? ඒ ගැන අපි කතා කරමුකෝ. දැන් බලමු අක්ෂාංශ 33 කලාපයේ බොහෝ විද්වතුන් මේක හඳුන්වන්නේ ලේ වැගරීම් වල රේඛාව කියලා. නූතන ඉතිහාසයේ සිදුණු මහා විපත් රැසක් මේ රේඛාව ඔස්සේ සිදු වුණා. හිරෝෂිමා සහ නාගසාකි. මතකයිනේ මේ පරමාණු බෝම්බ ප්‍රහාරය ගැන ඉතිහාසය හොඳටම ඉගෙනගෙන තියෙන කතාවක් තමයි මේක. හිරෝෂිමා නගරය අක්ෂාංශ 34කට, නාගසාකි නගරය අක්ෂාංශ 32කට ආසන්නව පිහිටලා තිබුණා. මෙතන තියෙන වඩාත්ම පුදුම සහගත කරුණ ලෝකේ ප්‍රථම පරමාණු බෝම්බ පරීක්ෂණය සිදු කරේ ඇමරිකාවේ නිව් මෙක්සිකෝ වල තියෙන ඇල මොගෝඩෝ ප්‍රදේශයේ. මේක හරියටම උත්තර අක්ෂාංශ 33 මත පිහිටලා තිබීම. දෙවැනි කාරණාව තමයි ජෝන් එෆ් කෙනඩි ඝාතනය. 1963 නොවැම්බර් 22 ඇමරිකාවේ ජනාධිපති ජෝන් එෆ් කෙනඩි වෙඩි තබා ඝාතනය කරනු ලැබුවෙත් ටෙක්සාසි ඩලස් නගරේ. ඩලස් නගරයේ පිහිටලා තියෙන උතුරු අක්ෂාංශ 37.7 කියන කලාපේ. අද ඔය මරණීය රේඛාව කියන 33 වෙනි රේඛාවට ඉතාමත් ආසන්න කලාපේදී. තුන්වෙනි කතාව තමයි මැද පෙරදිග යුද්ධය. වර්තමාන ලෝකයේ වැඩිපුරම යුද ගැටුම් පවතින ඉරානයේ බැග්ඩෑඩ් කියන නගරය පිහිටලා තියෙන්නේ අක්ෂාංශ 33 මත. අතීතයේදී බැබිලෝනියානු කියන අධිරාජ්‍ය පැවතුනේත් මෙන්න මේ රේඛාව ආසන්නේ. ඊළඟට අපි කතා කරමු 33 කියන අංකයේ গুপ্ত බලය ගැන.
ඇයි මේ 33 කියන අංකය මෙච්චර සුවිශේෂ? සංඛ්‍යා විද්‍යාවට වගේම গুপ্ত විද්‍යාවට අනුව 33 කියන්නේ ප්‍රධානතම අංකයක්. මනුෂ්‍ය ශරීරය ගැන බලමුකෝ. මිනිසුන්ගේ කොඳු ඇට පෙළේ තියෙන කශේරුකා ගාන 33යි. ආගමික පසුබිමක් විදිහට ජේසුස් වහන්සේ කුරුසේ ඇන ගහපුවාම උන්වහන්සේගේ වයස අවුරුදු 33යි. ඉස්ලාම් දහමේ ස්වර්ගයට යන අයගේ වයස අවුරුදු 33ක් කියලා තමයි සැලකෙන්නේ. දැන් රහස් විද්‍යාවෙන් බලපුවාම ලෝකේ බලවත්ම රහස් සංවිධානයක් විදිහට හැඳින්වෙන ෆ්‍රීමේසන් වරුන්ගේ ඉහළම මට්ටම වෙන්නේ 33 වෙනි උපාධිය. බොහෝ දෙනා විශ්වාස කරන්නේ ලෝකය පාලනය කරන ප්‍රභූ පිරිස් හිතාමතාම තමන්ගේ වැදගත්ම සිදුවීම් සහ ස්ථාන මේ 33 වෙනි රේඛාව මත පිහිටව ගන්නවා කියලා. ඒකට හේතුව මේ රේඛාව මත තියෙන අద్භූත ශක්තිය මේගොල්ලන්ට අවශ්‍ය වෙන හින්දා. ඉතින් අපි මේ විශ්ලේෂණයෙන් කතා කරපු සිදුවීම් එකින් එක දිහා බලන්නකෝ. මේ හැම දෙයක්ම අහම්බයක් කියලා ඔයා හිතනවද? ඉපැරණි ශිෂ්ටාචාරවල ඉඳන් නූතන පරමාණු බෝම්බ දක්වා බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහසේ ඉඳන් කෙනෙඩි ඝාතනය දක්වා මේ හැම දෙයක්ම එකම රේඛාවක සිදුවීම පිටුපස කිසියම් සැඟවුණු සැලැස්මක් තියෙනවා කියලා වාට හිතෙන්නේ නැද්ද? සමහර වෙලාවට මේ රේඛාව කියන්නේ පෘථුවියේ ජීවිතය සහ මරණය අතර සිදුවන අදෘශ්‍යමාන රේඛාවක් වෙන්න පුළුවන්. අක්ෂාංශ 33 කියන්නේ හුදෙක් ගණිතමය අගයක්ම නෙමෙයි. ඒක මුළු ලෝකයම පාලනය කරන රහස් සංකේතයක් වෙන්න පුළුවන්. ඉතින් දැන් මට කියන්නකෝ, ඔයා මොකද්ද මේ ගැන කියන්නේ? මේක හුදෙක් අහම්බයක්ද? නැත්නම් හිතාමතාම කරපු දෙයක්ද? එහෙනම් කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි ඔයාට. මේක ඔයාගේ අයිතියක්. ඉතින් හිතවතුනි, මේ වගේ ඔයාට දැනගත යුතුම වීඩියෝ තමයි මීඩියම් YouTube channel එකෙන් කතා කරන්නේ. එහෙනම් අපට ශක්තියක් වෙන්න මීඩියම් YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න විතරක් නෙමෙයි, තාරක මොරොකෝ online අපේ Facebook පිටුවත් follow කරගෙන යන්න. ඒකෙන් තවත් දේවල් ඔයාට දැනගන්න පුළුවන් වෙයි. මීඩියම් ආයතනෙන් ඔයාගේ ව්‍යාපාරය මොන තත්ත්වෙ තිබ්බත් ඔයාගේ ව්‍යාපාරය next level එකට ගෙනියන්න අවශ්‍ය ringing tone එක මීඩියම් ආයතනෙන් හදලා දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ වගේම social media advertisement post හදන්නත් අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. එහෙනම් පරිසරයට ආදරය කරගෙන පරිස්සමින් නීතිගරුකව සතුටින් ඉන්න.